ගයිස් අද අපි අහන්න යන්නේ කාර් පාකින් 3D අපි යන් ගේම් එකට. අද අපි ගහන්නේ මල්ටිප්ලේයර්. මේ මගේ දෙවෙනි බ්ලොග් එක. පළවෙනි එක බලන්න ඇති කාර් ගේම් එකක් ඒකත් ඒක ස්ට්‍රීම් ඩ්‍රිෆ්ට් 2 ගේම් එකේ සද්ද වැඩි නිසා මම මේකට සද්ද අඩු කරගන්නවා. නැත්තම් මේකේ ඉමේටිය සද්ද වැඩි නිසා සද්ද අඩු කරගත්තා. අද අපි ඩිෆෙන්ඩර් එකෙන් නෙවෙයි ගහන්නේ සිවික් එකෙන් ගහන්නේ. මෙන්න තියෙනවා සිවික් එක. මේ ගේම් එක කිව්වොත් එහෙම තව ටැබෝ වගේ වේගය වැඩි කරගන්න දාන අප්ග්‍රේඩ් තියෙනවා මේක. මේ තියෙන එක මුලින්ම තියෙන්නේ මේ තියෙන්නේ මම මේක දාලා තියෙන්නේ ස්ටේජ් 3 එක. තව දාලා තියෙන්නේ මේ ටැබෝ එකත් 3 එකමයි එකෙක් දාලා තියෙන්නේ. තව රිම් එකේ කලර් රිම් එක තියෙනවා. අපි එතෙන්ටත් රිම් එක මොකද්ද හොඳ? මේක රිම් එක එන තිබ් එකම හොඳයිද නැත්නම් එකක් දාන්නද? මේක හොඳයිනේ. ඊට පස්සේ මේකේ තියෙන ඔය පේන්ට් එක ඊට පස්සේ මේකේ තියෙන්නේ සස්පෙන්ෂන් ඒ කියන්නේ අර ෂොකට්. තව ඉතින් මේකේ ටයර් එක නැමිලා තියෙන ඕන ප්‍රමාණය. තව ඒකේ තියෙන මේක ටයර් එක රේඩියේටර් ප්‍රමාණය. තව මේකේ තියෙන වින්ඩෝ එකේ කලර් එක මේක තියෙන්නේ ලයිට් කලර් එක. ඊට පස්සේ මේ තියෙන වින්ඩෝ එකේ ටෙස්ට් එකක් තියෙනවා මේක. ඒක ඊට පස්සේ මේ තියෙන්නේ මේ අන්තිමට තියෙන්නේ මේක ඔය පිටිපස්සේ මේ මෙතන ගහන්න ඕන එක මේ නම්බර් ප්ලේට් එකේ මං ගාලා තියෙන ගවිස්ක MGB ශ්‍රී ලංකා කියලා. අපි යන් යන මල්ටිප්ලේයර් කනෙක්ටින් මෙහෙම ආවට කවන්නේ ආයෙ මේකේ වුණා වෙන ඔය තියන්නේ. අපි අද ගහන්නේ කන්ට්‍රි සයිඩ් එකේ. අපි යන කන්ට්‍රි සයිඩ් එකට කන්ට්‍රි සයිඩ් එකේ එක බලමු. මේකට යන් J කියලා එකක් තියෙන්නේ. තව එකකට දාමු මයස්ට්‍රෝද මොකක්ද කියලා තියෙනවා. ඒකටත් දාමුකෝ ජොයින් එක. තව තියෙනවා ගොඩක් ඉතින් ජොයින් වෙන්න අපි ඉතින් ඒ දෙකේ බලමු ජොයින් එක කොහොමද කියලා. ඔන්න ලෝඩ් හරි ආවා. ඔන්න ඉතින් අපි යනවා. මං දැම්ම නේද අර ෂෝට් එකක් අර සිවික් එක ලක්ෂ ගහලා ගේම් එකේ මේ ගේම් එකේ එක ලක්ෂ ගහලා තිබ්බේ. මේ ගේම් එකේ තව ඇතුලේ තියෙන ඒවා කිව්වොත් ස්ටීරියෝ වීල් එක තියෙනවා මේ. තව ඉතින් ඔය ඇක්සලරේටර් එක තියෙනවා, බ්‍රේක් එක තියෙනවා, හෑන්ඩ් බ්‍රේක් එක තියෙනවා, ගියර් තියෙනවා, ඔටෝ එකයි මැනුවල් එකයි. ඊට පස්සේ හෝන් එක තියෙනවා. තව ලයිට් තියෙනවා. මේ දෙපැත්තේ සිග්නල් ලයිට් තියෙනවා. ඔය හෙඩ් ලයිට් ටික තියෙනවා, පාක් ලයිට් තියෙනවා. තව මෝඩ් තියෙනවා, රේසින් මෝඩ්, ඩ්‍රිෆ්ට් මෝඩ් කියලා. තව ඉතින් අපිට chat කරන්න පුළුවන් කට්ටිය එක්ක මල්ටිප්ලේයර් එක ගහන්නේ. තව ඉතින් වීඩියෝ මෝඩ් තියෙනවා. මේක අර වීඩියෝ දාගෙන යන්න. ඒකෙන් අර මේ පේන කැමරාව වෙනස් කරගන්න. මේ තියෙන්නේ ඒ කැමරාව වෙනස් වෙන එක ඒවා. මේ දෙන ඇතුළේ සිවික් එකේ කොහොමද ඇතුළේ? ඊට පස්සේ මේ තියෙන්නේ පැත්තෙන් කැමරාව එක යද්දි වෙනස් වෙන්න තියෙන නිකන් ෆිල්ම් එකක් වගේ නිකන් 아무තු විදියට මේ ඊට පස්සේ මේ තියෙන්නේ normal view එක. අපි
අපි වල මගේ බැජ් එක තියෙන්නේ ඒ කියන්නේ මගේ ලෙවල් එක තියෙන්නේ මේ 1 කප් එකක් තියෙන්නේ මේ 18 තමයි මගේ ලෙවල් එක. මම තමයි මේකේ ඉන්නේ ලෙවල් ෆස්ට්. ඒ කියන්නේ මගේ තමයි වැඩිම ලෙවල් එක තියෙන්නේ 18. අනිත් අය ඉන්නේ පොඩි ලෙවල් වල කට්ටිය. ගවිස්ක MGB තමයි ගේම් එකේ නම. account එක තියෙන්නේ මේකේ ගවිස්ක MGB කියලා මගේ. ගේම් එකේ. මේක මේ ඔය උඩින් වැටෙන්නේ යන වේගේ මේක මෙතෙන්ට එකතු වෙනවා. දැන් මේක මම ගහලා තියෙන 1760යි නේ. ලක්ෂයක් ගහුව එක මම දාලා තිබ්බනේ අර ෂෝට් එකකට. මේවයි මේකේ ලක්ෂ ගහන්න අමාරුයි. ඒ උනාට මම ගැහුවේ දා මේ හැබැයි ලක්ෂ ගහන්න ගොඩක් වෙලා යනවා ප්‍රශ්නේ තියෙන්නේ. ලක්ෂ ගහන්න යන වෙලාව වැඩි. අපි යන් තැනින් තැනට මේ කන්ට්‍රි සයිඩ් එකේ එක තැන් තියෙනවා. අපි යන් ඒවටත් මේ තියෙන නිකන් ඔය ෆැක්ටරි දෙකක්. ෆැක්ටරි එක තමයි මේ ෆැක්ටරියක් තමයි තියෙන්නේ. ඒක මේ දෙකට කඩලා තියෙන්නේ. කන්දකින් උඩට දාමු දෙවියකින් ගිහින් එතකොට කාර් එක උඩ යනවා. දැන් මේ ගෙවල් එහෙම තියෙනවා. ඒක ඇත්තට වේගෙන් ගියේ නැති නිසා මේ උඩ ගියේ නෑ. නැත්නම් ගොඩක් අඩු උඩ යනවා. ඔන්න කාර් එක හිරු වුණා ගයිස්. එතකොට මේ ඔයාලට ඔබන්න තියෙන්නේ මේ නිව් මාක් එකයි මේ නිකන් ලෝඩින් මාක් එකක් තියෙන එන්න එක බණ්ඩ. ස්ටාර්ට් පොයින්ට් තියනවා නියර් පොයින්ට් තියනවා ගිවෙන් අප් තියෙනවා. නියර් පොයින්ට් එපුවා. එන්නගේ චූටි පාරක් තියෙනවා මේ ඒ වේ ගියාම පොඩි තැන් වලට. ෂෝට් කට් පාරවල්. අපි ෂෝට් කට් පාරේ. මේ පාරවල් නැති ඔය නෝමල් පාරවල් මේකේ තියෙන ඔය ලොකු පාරවල් තියෙනවා මේක නිකන් ෂෝට් කට් පාර වගේ පාර. ෂෝට් කට් කියන්නේ නිකන් පොඩි පාර. කන්දක් නගින්න වගේ තියෙන්නේ පාරෙන්. මේ ගේම් එක පාකින් කිව්වට මේක ඉතින් පාකින් විතරක් නෙවෙයි තියෙන්නේ. මේ මොකද්ද මේ ගෑරේජ් එකක් වගේ තැනක් තියෙනවා. අපි එතන පල්ලෙහාට අපි එන ස්ටාර්ට් පොයින්ට් එකට යමයි. දැන් මේක කාර්යයක්වත් මට හම්බුන්නේ නැහැ නේ වෙන අයගේ. වෙදුනා. මේකේ ගෙවල් හිටන් තියෙනවා. මම මේ ගේම් එකේ මැනුවල් ගහන්නේ නැහැ. මැනුවල් ගහන්න අමාරුයි. මේ මැනුවල් තියරක මේ මෙහෙම දාන්න තියෙන අඩු ගන්න තියෙන මෙහෙම. මෙතන මේ තාප් එකකින් ඇතුළේ තියෙන ඔය ගෙවල්. මේක මේ කන්ට්‍රි සයිඩ් එක. මැප් එක. මේ තියෙන්නේ ඉස්සරහට යනවා. මම මේ මගේ ගේමින් බ්ලොග් එක සෙකන්ඩ් බ්ලොග් එකේ ඉන්නේ. අපි මේක ඉතින් ගේමින් බ්ලොග් ගේනවා. තව ඉතින් කාටුන් බ්ලොග් එකකුත් ගේනවා. මාසේ අන්තිය වගේ කාටුන් බ්ලොග් එකක් ගේනවා. ගේන්න ඉන්නවා බලමු ඉතින්. ඔන්න තියනවා මේ කාර් එක රෝල් දෙවි යන්නේ කෙලින්ම වැටුණාම. ඔන්න ඉතින් මේ කියනවා මේ දැන් මම 7000ක් ගහලා තියෙන්නේ කෙලින්ම. ඩ්‍රිෆ්ට් මම එහෙම ඩ්‍රිෆ්ට් වල ගහන්නේ නැහැ. ඩ්‍රිෆ්ට් කිංස් මට බෑ. ෆාස්ට් ඩ්‍රයිවර්ස් විතරයි පුළුවන්. ඩ්‍රිෆ්ට් කිංස් වල කවදාත් කින් කෙනෙක් වෙලා නැහැ මාව. ඩ්‍රිෆ්ට් කින් කෙනෙක්. එදා මම මේකේ ලක්ෂ ගහද්දී මාත් එක්ක තව එක්කෙනා හිටියේ. මේ ජොයින් එකේ මල්ටිප්ලේයර්. ඒකත් ගෙවුවේ කන්ට්‍රි සයිඩ් එක ගහන්න ලේසි. වංගු එහෙම වැඩි නේ ලක්ෂ ගහත හැකි. ඔන්න ඉතින් මොහොතකට ගියා ආවා. අපි චැට් එකට මොකද දාමු. අම්බෝ චැට් එකේ ගොඩක් දාලා තියෙනවා. අපි දාමු ස්ටිකර්ලයක්.
ගවිස්ක MGB මම මේකේ ඉන්නේ ගවිස්ක MGB කියලා. ඔයාලා දැන් මේකේ මේ ගේම් එක අහලා දොයින්නවත් බලන්න ගවිස්ක MGB කෙනෙක් කියලා කෙනෙක් ඉන්නවා කියලා. සමහරවිට මම කන්ටි සයිඩ් තමයි මම ගොඩක් ගහන්නේ. ඔන්න තියන ඉස්සරහට ගොඩක් ඉස්සරහට යන්නත් හොඳ නෑ. ගානට තියාගන්න ඕනේ. ඔන්න උඩින් යනවා ගයිස්. තාම මට එක්කෙනෙක්වත් හම්බුන්නේ නෑ මේක ඉන්න. සමහර දාට හම්බ වෙනවා BMW එහෙම. මෙයාලා ඉන්නේ මම හිතන්නේ එකම තැනක මම හිතන්නේ. යන්කෝ. මේ දෙන්නේ. මේ හරිය තමයි එන්න ඕනේ. මෙන්න මෙහෙ ඉන්න කියලා තමයි පෙන්නන්නේ. මෙන්න මෙහෙන් ගිහිල්ලා බලමු. පාරක්වත් නෑනේ. කන්දෙන් දාලා තමයි අපිට යන්න ළඟන්නේ. ඉන්නවන්ට. මම කන්දෙන් දානවා කියලා දන්නවා නම් කඩු පාරවල් මේකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ කඩු වලින් දානවා නම් ගන්න ඕනේ රේන්ජ් රෝවර් එක තමයි අර කලින් තිබ්බේ. මම මේකේ වාහන 6ක් 7ක් අරන් තියෙනවා. සිවික් එක නම් 40000ක් කර 30000 30000ක් හරි 35000ක් හරි ඩිෆෙන්ඩර් එන 60000 අන්න හම්බුණා BMW එක. ඉතින් මේ අදට ඉතින් මේ ව්ලොග් එක ඉවරක් කරමුනේ. අන්න ඉතින් ගයිස් හදගෙන ආවේ මල්ටිප්ලේයර් එකක් කාර් පාකින් 3D. එහෙනම් බ්ලොග් එක ඉවර කරමු. ඉවර කරන්න කලින් හැබැයි පොඩි දෙයක් තියෙනවා කරන්න. බලමුකෝ මේකේ ඉන්න කට්ටිය කෙනෙක් හරි ගාකට ගිහිල්ලා. එන්න විතර හිටිය එක්කෙනෙක් අපි එතෙන්ට මේ ඉන්නේ වඩ. මේ දිනේ BMW එක මේක අපිට ගිය ගම මේ කාර්යය තමයි හම්බෙන්නේ. මෙයා ලෙවල් කීයද? අපෝ මල්ලි කෙනෙක් ඔයා ලෙවල් නෑ වාට. එයා ලෙවල් 5ද කොහෙද මේ? ඔය වැදුනහම කාර් පෙරලෙනවා. ඒක තමයි ඉතින් පෙන්නන්න තියෙන්නේ. එහෙනම් පියන් ඉස්සරහට vlog එක ඉවර කරනවා දැන් ටාටියකින්. බලමු. vlog එක ඉවර කරන්න කලින් මේකේ හයිවේ එක තමයි පෙන්වන්න තියෙන්නේ. ආ තව ඕනනම් මේ උඩින් යන විදිය පෙන්වන්න. මේක ගිහිල්ලා වැදුනම උඩින් යන විදිය. ඔන්න බලන්න. ඔන්න දැක්කන උඩින් යන යෑම. කොහෙට ලෑන්ඩ් කරයිද වන්ද? ලෑන්ඩ් කරා ලස්සන්ට. එහෙනම් අපි ගේ ගාවට ගිහිල්ලාම එන්ඩ් කරමු vlog එක. එන්න තියලා ගයිස් ගෙදර. අපේ ගෙදර නෙවෙයි. නෝ මේකේ තියෙන ගෙදරක්. එහෙනම් අදට ගෙනා vlog එක මෙතන ඉවර කරමු. එහෙනම් තවත් vlog එකකින් හම්බෙමු. මම ගවිස්ක vlog. එහෙනම් like කරන්න, share කරන්න. ඔය පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එක click කරන්න. මම ගවිස්ක vlog